යාළුවනේ ඔයාලා දන්නවද ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ගොඩබිමින් න්‍යා කරන්න දැන් සැලසුම් සකස් වෙනවා. තලේ මන්නාරම සහ ඉන්දියාවේ ධනුෂ්කෝඩි අතර කිලෝමීටර් 23ක් පමණ දිගින් යුක්ත දැවැන්ත පාලමක් සහ දුම්රිය මාර්ගයක් ඉදි කරන්න දෙරටේම අවධානය මේ වෙනකොට යොමු වෙලා තියෙනවා. මේ ව්‍යාපෘතියේ වටිනාකම සහ ශ්‍රී ලංකාවට එයින් ඇතිවන ආර්ථික බලපෑම් ගැන පවසමින් කඩිනමින් මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව පසුගිය දිනක කොළඹ සම්මන්ත්‍රණයකට සහභාගී වූ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ප්‍රකාශ කරා. මේක හුදෙක්ම පාලමක් විතරක් නෙමෙයි. දකුණු ආසියාවේ ආර්ථිකයේ උඩු යටිකුරු කරන්න පුළුවන් දැවැන්ත ව්‍යාපෘතියක්. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ හනුමාන් පාලම ගැන. ඉතින් වීඩියෝ එකට ගිහිල්ලා අපි තව දුරටත් මේ ගැන කතා කරමු. මේ පාලම පිළිබඳ අදහස අදක ඊයේ කාපු එක නම් නෙමෙයි. වසර ගණනාවක සිට මේ ගැන සාකච්ඡා වුණත් පසුගිය කාලයේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවන් එක්ක මේකට නැවතත් පණ ලැබුණා. ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාර ඇතිව ඩොලර් බිලියන 5කට වඩා වැඩි වියදමක් දරලා මේක ඉදි කරන්නට දැන් යෝජනා වෙලා තියෙනවා. මේ ව්‍යාපෘතිය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වෙනවා. පළවෙනි එක තමයි මුහුද මැදින් වැටෙන පාලම. එය කිලෝමීටර් 23කින් යුක්ත වෙනවා වගේම ඉහළම තාක්ෂණයකින් පළමු අදියරේදී නිර්මාණය වීමට නියමිතයි. දෙවැනි අදියර තමයි වාහනවලට අමතරව දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහණයට මෙහි ඉඩක් වෙන්නන ආකාරයට දුම්රිය මාර්ගයක් සැකසීම. මේ මගින් කොළඹ සිට චෙන්නයි දක්වා ගොඩබිමෙන් ගමන් කිරීමේ හැකියාව ලැබෙනවා වගේම දැනට දින ගණනාවක් ගතවන භාණ්ඩ ප්‍රවාහණය පැය කිහිපයකින් සීමා වෙනවා. දැන් අපි කතා කරලා බලමු මේ ව්‍යාපෘතියෙන් ඇතිවෙන වාසි සහ අවාසි ගැන. මුලින්ම කතා කරලා බලමු අපේ රටට මේයින් ලැබෙන ආර්ථික වාසි ගැන. ඉන්දියාවේ දැවැන්ත වෙළඳපොළට අපේ නිෂ්පාදන පහසුවෙන් යවන්න පුළුවන් වගේම අපේ රටේ සංචාරක කර්මාන්තයටත් මේ පාලම ගොඩ නැගුවොත් එය පිටුහලක් වෙනවා. ඊළඟට අපි ගත්තාම බලශක්තිය හුවමාරුව ගැන කතා කරාම මේ පාලම හරහා විදුලි රැහැන් සහ පයිප් මාර්ග ඇදීමෙන් අපේ රටේ බලශක්ති අර්බුදයට විසඳුමක් ලැබෙනවා. දැන් අපි කතා කරලා බලමු මේ ව්‍යාපෘතියෙන් ඇතිවෙන අවාසි ගැන. ඇතමුන් පවසන්නේ මේන් ලංකාවේ ස්වෛරීභාවයට සහ පරිසර පද්ධතියට හානි වෙන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම මන්නාරම් බොක්කේ ජෛව විවිධත්වයට මේන් බලපෑමක් වෙයි කියන එක ගැන පරිසරවේදීන් අනතුරු අඟවනවා. ඉතින් යාළුවනේ මේ පාලම හැදුනොත් ලංකාව ලෝකයේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් වේවිද? නැතිනම් මේකත් හීනයක්ම විතරක් වෙයිද? ඔයාගේ අදහස මොකක්ද? පහලෙන් කමෙන්ට් කරගෙන යන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න ඕන අපේ channel එක subscribe කරගෙන යන්නත් ඕන අමතක කරන්න එපා. අදට මේ වීඩියෝ එකෙන් මම සමු ගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්.